ඔන්න ඇත්තටම මේ වෙලාවේ මම වීඩියෝ එකක් කරන්න හිතන් ඉඳපු වෙලාව නම් නෙමෙයි. මම ගාල්ල නාගොඩ නාගොඩ ඉඳලා මේ අපේ දරුවන් වයිෆ්ලයි නංගිලා ගෙදර ඉන්නේ. එයා එක්කන් එන්න මේ අද පොයේ දවසේ මම මේ ගාල්ල පැත්තට යන ගමන් මම මේ හිතට ආපු පොඩි අදහසක් මේ මට හිතුණා පොඩ්ඩක් ඒක රෙකෝඩ් කරලා තියාගන්න ඕනි කියලා. දැන් මම කල්පනා කරේ දැන් මම හිතුවා මම අද පොයේ දවසක්. එතකොට අද මම නිවාඩු දවස් මම ගෙදර වැඩිපුර ගෙදර එන්න හිතාගෙන ඉඳපු දවසක්නේ. එතකොට අහම්බෙන් දරුවා නංගිලා ගෙදර හිටපු නිසා මේ එයා චුට්ටක් අසනීප වෙලා එයා එක්කන් එන මට යන්න වුණා. ඉතින් මම කල්පනා කරේ දැන් ඒ වෙලාවේ මට යන්නම ඕන. මං ඉතින් යන ගමන් පාරේ යනකොට මං කල්පනා කර ගියේ දැන් මං ගිහිල්ලා මේ දරුවා එක්කගෙන ඇවිල්ලා මම විවේකීව දවස ගත කරනවා කියලා. නමුත් මම කල්පනා කරා දැන් එතකොට මම දැන් ගාලට ගිහිල්ලා දරුවා එක්කගෙන ගෙදර ඇවිල්ලා ඊට පස්සේ මම ගෙදර ඉඳගෙන ගෙදරේ විවේකී සුවය ගත කරනවා මේ කියන නිදහසේ පොඩ්ඩක් දවසේ ඉන්නවා කියන එක කල්පනා කරාම මම කල්පනා කරා එතකොට දැන් මම යන වෙලාව දැන් මම බයිසිකලේ දැන් මේ යනවනේ මං ගාල්ල පැත්තට. ඉතින් ගාල්ල පැත්තට යන වෙලාවේ මම එතකොට ඒ වෙලාවේ මට නැති වෙනවනේ. දැන් අපිට හැම වෙලාවෙම වෙන්නේ ඒක ඇත්තටම බහුතරයක් බොහෝ අයට මේ වැඩේ වෙනවා ඇති. දැන් එතකොට දැන් මේ වෙලාවේ මම බයිසිකලේ පැදගෙන යනවා. එතකොට මම දැන් තව පැයක් විතර ගත කරලා ඊට පස්සේ එන්නත් තව විනාඩි 40ක් 45ක් විතර ඒ ඔක්කොම ගත කරලා අවසානයේ මම ගෙදර ඇවිල්ලා ගෙදර ඉන්නවා කියන එක බලාපොරොත්තු වුණාට එහෙම වෙනකොට වෙන්නේ ඇත්තටම මට මේ වෙලාව නැති වෙන එකනේ. දැන් මේ වෙලාවේ මම බයිසිකල් යනකොට මම කල්පනා කරා ඒක හරියන්නේ නැහැ. ඒකට මට මේ වෙලාවේ බෝරින් වගේනේ. මම දැන් කල්පනා කරගෙන යන්නේ කීය වේද කොච්චර වෙලා යයිද යන්න. ඒ ටක් ගාලා යන්න ඕන. ගිහිල්ලා දැන් පොඩ්ඩක් වේගෙට යනවා. ගිහිල්ලා මේ අනික එක්කගෙන ඇවිල්ලා. දැන් එහෙමනේ හිතන්නේ. දැන් පස්සේ මම දැන් කල්පනා කරා මට ආවනේ දැන් මං හිතුවා මේ වෙලාවේ මම බයිසිකලේ යන වෙලාවේ මම ජීවත් වෙලා බලන්න ඕන. මේ වෙලාව ගැන හිතලා බලන්න ඕන කියලා හිතුවාම මම අර බයිසිකලේ කලබලකාරීව ඉක්මනට යන එක පොඩ්ඩක් ස්ලෝ කරලා මේ අවට තියෙන දේවල් දිහා බැලුවා. ඉතින් ඇත්තටම ලස්සනට මේ වටේ ගස් කොළන් තියෙනවා. ඊට පස්සේ දැන් මම ඇත්තටම ඉන්නේ වක්වැල්ල පාරේ දන්න ගාල්ලේ පැත්තේ දන්නවා ඇති. වක්වැල්ල පාරේ බන්ට් වේල්ල එක දිගට ගොඩාක් දුර යනකම් තනි දිගට වේල ලස්සනයි. දෙපැත්තේ වතුර පාරවල් තියෙනවා. ඊට පස්සේ ලොකු වතුර ලයින් එකක් ගිහලා තියෙනවා එක පැත්තක. මම බැලුවට පස්සේ එතන ඉන්නවා මේ අර වතුර වලේ රස්නේ මේ දවස්වල ගොඩක් පෑවිලා නිසා මීහරක් වතුරේ බැහැලා උන් නානවා. ඊට පස්සේ පොයේ දවසේ කියලා නෑ. ඉතින් ගොඩක් අය ගමන් බිමන් යනවා. අපේ තරුණ පිරිස් බයිසිකල් වල එකතු වෙලා එහෙම යනවා. ඊට පස්සේ කපල් විදියට යනවා. ඒව පේනවා. ඊට පස්සේ පාර ලස්සන මේ වේල් එක දිගට තියෙනවා. අවට ගස් කොළන් ඉතින් හැමදේම විඳගෙන මම මේ ඉතින් ඉස්සරහට යනකොට අර තිබ්බ ස්ට්‍රෙස් එක අර ඒ වෙලාවේ තිබ්බ අර මානසික පීඩනය වගේ ඒක නැති වෙලා ගියා. මොකද මම මේ වෙලාවේ මේ වෙලාව ගැන හිතුව නිසා. ඉතින් ඇත්තටම කල්පනා කරලා බැලුවාම මම දැන් මේ වෙලාව ගැන හිතන්නේ නැතුව මම ගියා ගමන ගිහිල්ලා ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ මට ආයි කල්පනා වෙන දේ තමයි ගෙදර ඒ වෙලාවේ මට ජීවත් වෙන්න හිතෙක් නැහැ. ඒත් ඒ වෙලාවෙන් තව ඉස්සරහ වෙලාවක් යන හිතලා මේ දැන් ගෙදර ආවට මේ එතෙන්දී ඒ මොහොත ආයි විඳින්නේ නැහැ නේ අපි. ආයි දැන් ඉස්සරහ මොහොතක් හරි සමහරවල් අතීතයට යන්න බුලන් ගොඩක් වෙලා ඉස්සරහ මොහොතක් හරි තමයි අපි විඳින්නේ. ඇත්තටම මේ හිතලා බලන්නකො පොඩ්ඩක්.